ඔන්න යාළුවනේ අද ඉතින් හදන්නේ මේ මිරිස් පැල් ටිකක් හදන්න මේ තියෙන තවාන ඔය තවන් තියෙන ටික මේ මිරිස් අර පැකට් ටිකක් ලයින් කරලා ඒකේ හදන්න තමයි හදන්නේ යාළුවනේ. එහෙනම් ඉතින් අපි හදමු. එහෙනම් යන් යාළුවනේ අපි මේ ඉස්සෙල්ලා මේ සුද්ධ කරගන්න ඕනේ මිරිස් හදන්න තන. අපි ඉදලා අරන් ගිහලා ඉස්සෙදි වත් එන්න මේ ටික සුද්ධ කරන්න. ඉන්නේ මේ මෙතන සුද්ධ කරලා මේවා කරගමු. ඉස්සෙල්ලා මේ හෙවන තියෙන තනක් හදාගත්තේ මේ අවුව වැඩි මේ දවස්වල. ඒ හින්දා යාළුවනේ මේ හෙවන්ට පොඩ්ඩක් කොරුත්තු දෙනවා මිරිස් පැල. ඒ හින්දා මෙතන සුද්ධ කරලා හදාගමු. අයියන් සුදු. කිරියලක් තියෙනවා. කිරියල උයනවාද? ඔව් ටිකක් තියන්න. යාළුවනේ සුද්ධ කරලා අයින් කරගන්න ඕනේ. පැකට් ටික තියාගන්න. මෙතන හොඳයි මේ අවුව නැහැ නේ වැඩි ඒ හින්දා. මේ ඔයා ගිහින් අර වප්පිය අරන් එන්නකෝ මේ අලගහ මේ කපලා අයින් කරන්න. එස්සදි තනියමද? හිතවන්නේ නැද්ද? හිතවන්න ඕන. ඇහෙනවද දෙසින්දි කියන එක? අයියා. බබුන්නද? හොඳයි හොඳයි. ඔයාලට පවතර? මටත් ඕනේ මේ අර පැකට් ටිකයි පොලිතින් ටිකයි මේ මේකයි අරන් එන්න වතුර එක්ක වෙන. වතුර තියෙනවනේ පොලිතින් ටික අරන් එන්න. පස් ටික පුරවන්න. යා මං නිකන්. කොයි කටුස්සෙක් එන්න කියන කටුස්සට? ආ? ඔන්න යාළුවනේ සුද්ධ කරලා ඉවරයි ඉතින් පොළොවේ. දැන් ඉතින් මේ පොලිතින් ටිකට පුරවගෙන මේවා කරන්න ඕනේ. යාළුවනේ පොලිතින් වල හිටවන්න මේ බිම ඉඩ පහසු නැතුවනේ මේ අර පොලිතින් එක හිටව ගත්ත යාළුවනේ මේ දවස්වල අර මේ රස්නේනේ වතුර ටික දාගන්න පුළුවන් හින්දා තමයි මේ පැකට් වල හිටව ගන්නෙ. එන හිට. මෙන්න මෙහෙම යාළුවනේ පැකට් වල දැම්මා. ඒක ඉතින් එච්චර තමයි මාළුකු වැඩි මේකක් නෑ. චූටි පුතා අයින් වෙන්න ඔතනින්. සුදු නෝනා අහකට වෙන්න. මෙන්න මේ ගාන්ට යාළුවනේ පැකට් එක තියාගන්න ඕනේ. ඊට පස්සේ පැලේ ටික ටික උඩට එනකොට මේ පස් දාලා මුල් මේක හයි කරගන්න ඕන. හයි කරගන්න ඕන. ওই ගාන්ට තියාගත්තම ඇති. දැන් ඔබ කියන්නේ මේ කොළ නෑ මේ වැල් ඒව ඉතින් හැදෙනවා ගහේ ගොඩක් ඇයි නිකන් දිනවනා ඔයා මොනා කරන්නේ තාත්තා එක්ක
ඈ වැලි දානවා දැන් ඔය වැලි දානවා ඔය වාඩි වෙලා නිකන් ඉන්නේ මේ ගිහින් අර විට මල්ලාවේ වතුර එක්ක අරන් එන්නකෝ. හුණු එක ඇති මේ සිස්සරා ඒකත් අරන් එන්න. වතුර තියෙනවා නේ මම විට කරගෙන යන්න. විට එක. කොයි අර වතුර ගෙනාවා? වතුර දැන්. එක්කුත් බරව මේ දවස් රස්නෙත් වැඩි නේ හින්දා. වතුර ටිකක් ඉතින් බීලා විටක් කනවා ඉතින් යාළුවනේ විටක් විතර කන්නෙත් කට්ටි බයින්න එපා විට කනවා කියලා මේ කමු එන විටක්. මොකක්ද සිද්ධි? ඉන්න. දෙන්න මම දිනේ කියලා. Kaya nandun tikidata extra yabe no pahil ka na එසි මොන වෙලාව යාට තියෙන්නේ සුදු පුතා වැටෙයි කරන්නේ තාත්තා ගල් එකක් දැම්මා ඇයි තාත්තා වැඩනේ ඉතින් මොනා කන් ලෑස්ති මිරිස් පෙර හිටවන් ලෑස්ති තාත්තා එක්ක රත් හිටවනවා එන හිටනද මම තාත්තට වැඩි කරන්න නැතුව යන්නේ සියා ගල්ලකෝ තකද්ද තාත්තා ඔය තාත්තා නන්නේ හේනේ හේනේ දැන් අලි ඉන්නවා නැත්තේ තාත්තා හේනේ යන්නේ නේ අපි නෙමෙයි නේ ආන්න හිතනවා නම් මේ ලස්සන සින්දුවක් කියන්න බෑද වැරදිනේ කිව්වා මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති වැඩිය කඩන නරක ළමයි නෙවෙයි අපි ආයෙ කියන්න මඩේ නටන තාරාව ආච්චිගේ පොච්චි අම්මා ගෙදරනේ ඔන්න යාළුවනේ පැකට් ටික ගහලා ඉවරයි මේ පැකට් 10ක් ගාව පැල ටික ඉතින් මේ පැලත් වැඩි නෑ පැල 10කට වගේ තියෙන්නේ එහෙනම් දැන් ඉතින් හිටවන්න තමයි තියෙන්නේ යාළුවනේ නෑ හිටවමු යා මේ බත් ටිකක් එහෙම කාලා එන්න එනම් මේ අවු ටිකක් බයින ගාව සරත් වැඩිනේ අවුවේ එන ඔය කන්නේ ඔන්න යාළුවනේ බත් ටිකකුත් කනවා බරිගින්නකුත් ආ මේ
බිත්තර තියෙනවා, බීට් තියෙනවා, තව මේ වගේක් තියෙනවා මේ. දාමු. බත් කාලා යාළුවනේ ගිහින් අර ටික හිටවනවා. එන බත් කමු. ඔන්න යාළුවනේ බත් කාලා ආවා. මේ දැන් ඉතින් මේ ටික තියාගන්න තමයි තියෙන්නේ මේ පිළිවෙලකට. මෙන්න තියාගමු. එකයි. මෙන්න මෙහෙම තියාගමු යාළුවනේ ඉස්සෙල්ලා. මේ ටික තියලා දැන් වතුරක් ගෙන ගන්න ඕනේ යාළුවනේ. ඉස්සෙල්ලා මේ ටික දාගන්න වතුරක් ගෙන. යාළුවනේ වතුරක් පුරවගමු ඉස්සෙල්ලා මේකට ඉතින්. Mete utuනේ. ඉස්සුද? ඔන්න කඩි වගේක් ඇවිදින් කයි. ඊට පස්සේ යාළුවනේ මම වතුර ටික ඉස්සෙල්ලාම දාගමු. Apa? ටික අපි අරන් එමු මෙතනට. මේ මිරිස් පැල් ටික. මෙන්න මේක නම් මිරිස් පැලයක් නෙමෙයි. අපි ඒක විසි කරමු මේ. ඒක නිකන් පැලයක්. ඔන්න යාළුවනේ මිරිස් පැල් ටික හිටවනවා. මේ මිරිස් පැල් පායකට ගෙනල්ලා තියෙන්නේ මෙහෙට. දැන් ඉතින් මිරිස් පැල් ටික හිටව ගන්නවා යාළුවනේ. මෙන්න මෙහෙම හිටවලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ ඩේලි වතුර ටික දාගන්න තමයි තියෙන්නේ යාළුවනේ හොඳට. ඊට පස්සේ ඉතින් හදනවා වගේ තමයි. එපා එසෙදි. එපා. Apa putih cudi peta apa? කෑවද මේ මිරිස් පැල හිටවන්න ගත්තට පස්සේ? එහෙම තමයි ඉතින් ආයි විතක්වත් කන්න ඕනි. ආයි නිකම් මේ ඕවා කරන්න බෑ. එහෙම. එහෙම තමයි. අනවර පැල වලට එන ඉතින් එච්චර තමයි අද දවසට ගිහිල්ලා එන්නම් බුස්සරණ දෙපිට ජය ආදරේ ඔක්කොටම ඉතින් හදවතින්ම